ඒතුවන්නේ විකාරකේ මැදුර තුලයි. අනේ අයියනේ මට තවතවත් අපි මැද විට යන්නට පුළුවන්කමක් නැහැ මගේ අයියනේ. මාව හිට යවන්නට එපා අයියනේ. මේ සම්සුමිත්‍රා කුලගේ පිට වැටෙන්න කවදාක්වත් දෙන්න එපා. අනික නුඹර පහර දෙකක් කෙල්ල කළ පළියට මේ විදිහට විකාරකේ මැදුර අතහැර නැවතත් මව් රාජ්‍ය පැමිණීම උචිත දෙයක් නොවේ. අනික නුඹ දැන් වගකීම් සහිත කාන්තාවිය. ඒ නිසා කරුණා කරන නුඹ සිටී හිතුවන්නේ විකාරකේ මැදුර වෙතයි. මගේ අතර පියාණනේ මාසිකන වහන්සේ ගුණ නුවණින් විමසලා මේ පිළිබඳව සාධාරණ විනිශ්චයක් ලබා දෙන්න කියලා. ආගේ පිළිබඳව තීරණයක් ගන්නවා. ස්වාමීනි කීවේගේ එක පුරාම කසපාරවල් අපෝ ඒ රාජමාලිගාවට මගේ තීන යවන්නට කිසිම බයක් නැහැ ස්වාමීනි. යාරණි එන්නේ පොසන සත්‍යයක් මගේ නැගීම කවදාකවත් විකාරකේ මැදුර වෙතට යවන්නේ නැහැ. ඒ මක්නිසාද පුංචි කාලේ පුංචි සමලියක සමානව පුංචි රෝසක බුලක සමානව අපි රැකිනේ ආරක්ෂා කළේ. ඒ නැගිනේ මෙසේ පහරේ ලගලා තියෙනවා දකිද්දි මට විකාරකේ නේ මහත් කෝපයක් මගේ අත්තරම් පියන්නේ. කලයන්ට මොකලන් වාන ප්‍රවර ප්‍රකාශ කරන ඔබ මේ දේවල් විසඳ ඉවර පුංචි වැඩි කියලා අසත්‍ය පුංචි වැඩි නොවේ. ඔබට පෙනී නැත නැගිනේ විදති පෙනේ පද හිස්සාවන්. ඒ නිසා යටි කරුණා කළ මේ දේ අසන්න ඔබගේ වැඩිමල් සහුරා ඉස්සකම දානේ හොතත් ආයේ සුමිත්‍රාව විකාරකේ මැදුරට පිටත් කළා හරින්න දෙපා. සුමිත්‍රාව අපගේ මැදුරෙන් සබා ගනිමු. සුමිත්‍රා කියන්නේ අපිට බරක් නොවේ අයියන්නේ. වාදන්නවා. සුමිත්‍රා කියන්නේ අපිට බරක් නොවේ. ඒ වුණාට පුල්ලගේ කිසි දවසක පිට වෙන්නේ මා ඉදි කියන්නේ නැහැ. ඒ සිදුවන්නේ මේ මහත් ලැජ්ජාවක් මතයි. අනුරාධපුරේ සහ පොළොන්නරුව ඇත්තේ මහත් බැදීමක්. මේ පුංචි ගැටලුවක් නිසා අනුරාධපුරේ සහ පොළොන්නරුව කවදාකවත් විරසක විය යුතු වන්නේ නැහැ. ඒ නිසා පියාණනේ මේ පිළිබඳව ඔබ සාධාරණ නිශ්චයක් ලබා දිය යුතුම වෙනවා. හොඳයි. අක්‍රමහිසිකාවිය ස්වාමීනි දෝ කුමාරිකාවිය රැගෙන යන අතුල් මාලිකාවට හොඳයි ස්වාමීනි. කුමාරි එන්නකෝ අපේ රාජමාලිගාවට යමු. පියාණනේ මේ අසන්න මම නැගිටින දෙස බලද්දි මම මෙතන පුදුමාකාර විදිහට දුක වේදනාවක් දැනෙන්නේ. ඒ නිසා මගේ අතර පියාණනේ මම පුදුන්ට වදින අධ්‍යක්ෂක එකතු කළ බැඳලා ඉල්ලන්නේ. මගේ නැගිටිනව කවදාවත් ඒ විකාර කියන කාල කන්‍යගේ විකාර කියන සල්ලාලයක් විකාර කියන මේ ඉපත්තක් මැදුරු විතර යවන්න එපා මගේ අතර පියාණනේ. මොලයන් මුගලන් පියාණන් ඉදිරියේ පියාණන්ගේ මනස වෙනස් කරනවද? මනස විකෘති කරනවද? පියාණනේ මේ දියසන් ඔබයි මේ අනුරාධපුර රාජධානියේ අගරාජ්‍යරුවත්. විකාර නුඹ පොළොන්නරුව රාජධානිය ලබා දුන්න බව සත්‍යයි. ඒ වුණාට පොළොන්නරුව හා අනුරාධපුරයේ ඇත්තේ පුදුමාකාර වූ සැපදියාවක්. ඒ සැපදියාව මේවන් පුංචි දෙයක් නිසා කවදාකවත් නැත කරගෙන මුචිත වන්නේ නැහැ. අනික විකාරගේ භාර්යාව සුමිත්‍රායි. පහරක් දෙකක් ගෙල්ල කර පමණින් සුමිත්‍රාට වටිනවද මේ විකාරගේ මැදුර අතහැර මේ රාජ්‍යවල පැමිණීමට? රාජප මේ පිළිපදව මම තීරණය ගන්නවා. මා තාම ජීවතුන් අතරයි. ඒ නිසා නුඹ නිශ්ශබ්ද වෙලා සිටියොත් හොඳයි. ඒ සිටුපිටුපටි හොඳයි. එසේන යහපතේ පියාණන් යහපතේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා නම් මට නිහඬව සිටින්න කියලා. හොඳයි. මා නිහඬව සිටින්නම්. එසේන පියාණනේ මට යාමට අවසරයි. මතු දිනකදී විකාර කියන්නේ කවුද කියලා ඔබ වහන්සේට බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි මම එසේන පිටත් වෙනවා. පියාණනේ අයියට පොසන්නේ කිසි දවසක සිදු කරන්න එපා. නැගිටියම අපිට ගොඩක් වටිනවා. බෑරිනුත් ප්‍රකාශ කරන්න නැගිටියම කවදාවත් මේක අරගෙන තුල පිටත් ගහරින්න එපා කියලා. තුටුවත නැගිටියගේ ශරීරේ පුරාම කස පහරවල් රුධිර තැලුම්. ඒ නිසා පියාණනේ කිසි දවසක නැවත නැගිටියම අපෙන් වෙන් කරන්න එපා. පුතේ මොකල්ලා නැගිටිය සුමිත්‍රාවන් පිළිබඳව සෙනෙහසක් ඔබගේ හදවත තුල තිබෙන බව මා හොඳාකාරව දන්නවා. ඒ පිළිබඳව මට වැටහෙනවා. මා මේ පිළිබඳව තීරණයක් ගන්නවා. ඔබත් පිටත් වෙන්න අතුල් මාලිගාවට තේරුණාද? හොඳයි. හොඳයි පියාණනේ. එසේන පාසිට නබෝ ආසේ ගුණ නොවනේ විමසලා සුදුසු තීරණයක් ගනිමු කියලා. එසේන මගේ අතර පියාණනේ මාට පිටත් වෙලා යාමට අවසරයි. හොඳයි අවසර දෙන්න පිටත් වෙන්න. විකාරට කොහෙන්ද තියෙන හයියත් මොකද දෝ කුමාරිකාවේ පහරෙල්ල කරන්නට පුත් කුමාරෝ විරසක විකරන්න බැරිකමට මා නිශ්ශබ්දව සිටියා. මම මේ දේ අතරින්නේ නෑ.